Welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලව එක්කන් ආවේ රෙස්ටුරන්ට් එකකට. ඉතින් මම මේ තැනට කලින් ගිහිලා නැහැ. ඒ හින්දා මම යන පළවෙනි පාරම ඔයාලව එක්කන් යන්න හිතුවා. මගේ එක්ස්පීරියන්ස් එක කොහොමද මෙතන කියලා බලන්න. ඉතින් ඔයාලා දකින්න ඇති අපේ නංගිගේ සර්ප්‍රයිස් vlogs දෙකක් මම දාලා තියෙනවා ඊට කලින්. ඉතින් ඒ දෙකත් ඔයාලා අනිවාර්යයෙන්ම බලලා ඉන්න. ඉතින් ඊට පහුවෙනිද තමයි මේ. ඉතින් අද අපි ආවා ඩිනර් අවුට් එකකට. ඉතින් අද අපි ආවේ ටිකිරි වලව්ව කියලා ප්ලේස් එකකට. ඉතින් අපි ඉස්සෙල්ලාම ආපු ගමන් ඕඩර් කරේ ෆෘට් ප්ලැටර් එකක්. ඉතින් ඒකේ දොඩම්, ඇපල්, කොමඩු, අන්නසි, පේර වගේ ගොඩක් පළතුරු වර්ග තිබ්බා. ඉතින් අපි ඊළඟට ඕඩර් කරේ පෝක් කරි එකකුයි පානුයි. ඉතින් ඔයාලට එතනින්ම පාන් පෝක් කරි ඒ වගේ දේවලුත් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති පෝක් කරි එක මාරම රස පාටයි. ඉතින් අපි කාලම බැලුවා. ඉතින් එයාලා ඒකට හැම දෙයක්ම වගේ දාලා තිබ්බ තක්කලි, ලූණු, මාළු මිරිස් ඒ වගේ ගොඩක් දේවල් දාලා තමයි එයාලා පෝක් එක අපිට සර්ව් කරේ. ඉතින් අපි මේ පෝක් එක කාලා බැලුවා. ඇත්තට මේක මාරම රසයි. ඊළඟට අපි ඕඩර් කරේ ඔයාලට ඔය පේන ස්පයිසි පෝක් එක. ඉතින් ඒකත් මාරම රසයි. ඒ වුණාට අර කලින් අපි ඕඩර් කරපු පෝක් එකට වඩා සැරයි. ඉතින් ඊළඟට ඔයාලට ඔය පේන්නේ අපි ඕඩර් කරපු මාළුවව. ඉතින් මේ මාළුවවත් එයාලා ගොඩක් ලස්සනට සර්ව් කරලා තිබ්බා අපිට. කංකුම්, සැලඩ් එකක්, බොයිල් වෙජිටබල් ඒ වගේම තමයි මේ මාළුවව හදලා තිබ්බ කරි එකත් එයාලා අපිට ලස්සනට සර්ව් කරලා තිබ්බා. ඉතින් මේ ප්ලේස් එක එච්චර ක්‍රවුඩඩ් ප්ලේස් එකක් නෙමෙයි. ඔයාලට ඔයාලගේ ෆැමිලි එක යාළුවොත් එක්ක ඕනම වෙලාවක එන්න පුළුවන් සුපිරි ප්ලේස් එකක් තමයි මේ ටිකිරි වලව්ව කියන්නේ. ඉතින් මේක තියෙන්නේ කටානේ. ඉතින් මේක මීගමුවට සෑහෙන්න ළඟයි. ඔයාලට මීගමුවේ වයි ජන්ක්ෂන් එක තියෙන්නේ. ඉතින් ගොඩක් අය කියන්නේ වයි හන්දිය කියලා. ඉතින් වයි හන්දියෙන් හැරිලා එන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට කියන්නේ කටානට වැටෙන ඕනම පාරකින් එන්න පුළුවන්. ඉතින් මම මෙතන ලොකේෂන් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් එන අයට ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක අරගෙන ඔයාලට එන්න පුළුවන්. ඉතින් මෙතන ඒරියාස් දෙකයි තියෙන්නේ ඔයාලට ඩයින් ඉන් කරන්න. ඉතින් එක පැත්තක් AC කරපු තැනක්, අනිත් එක හතර පැත්තෙන්ම වගේ ඕපන් කරපු ටේබල් චෙයර්ස් තියෙන ඒ වගේ තැනක්. ඉතින් දැන් අපි යන් ඇතුළ කොයි වගේ තැනක්ද කියලා බලන්න. ඒ කියන්නේ AC කරපු පැත්ත කොයි වගේ තැනක්ද කියලා බලන්න. දැන් ඔන්න අපි ඉන්නේ AC කරපු පැත්තේ. ඒ කියන්නේ මෙතන තියෙනවා 4 දෙනෙක්ට ඉන්න පුළුවන් මේස 3කුයි ෆැමිලි එකකට වගේ. ඒ කියන්නේ අපිට වගේ ඉන්න පුළුවන් 8 දෙනෙක්ට වගේ ඉඳ ගන්න පුළුවන් එක මේසෙකුයි. ඉතින් දැන් මම ඉන්නේ නන්නේ සීට් පැත්තේ. ඒ කියන්නේ 4 පැත්තෙම ඕපන් තැන. ඉතින් එතන යාලා හරිම ලස්සන විදිහට තමයි හදලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් අද වැස්ස නැත්තම් අපි ඇවිල්ලා එන්නේ ඔතෙන්ට. මොකද මෙතන යාලා ට්‍රැඩිෂනල් එක තීම් කරගෙන තමයි මෙයාලා මෙතන ටේබල්ස්, චෙයර්ස් වගේ දේවල් හදලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඳගෙන ඔයාලට එළියේ කියන්නේ කාර් පාක් එක පැත්ත උනත් බලාගෙන ඉන්න පුළුවන්. වින්ඩෝස් එයාලා දාලා තියෙනවා. ඉතින් ඒවත් හරිම ලස්සනට කලර් කම්බිනේෂන් විශේෂයෙන්ම යොදාගෙන තමයි එයාලගේ රෙස්ටුරන්ට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඇතුල් වෙද්දිම ඔයාලට මට එන්ට්‍රන්ස් එක පෙන්වන්න බැරි වුණා. ඉතින් මෙන්න මේක තමයි එන්ට්‍රන්ස් එක. ඉතින් එයාලා ඇතුල් වෙන තැනම ටිකිරි වලව්ව කියලා ගහලා තියෙනවා. ඉතින් ඔයාලා එන එකෙන්ට මෙතන අඳුර ගන්න අපහසු වෙන්නේ නැහැ කොටින්ම. ඉතින් මේ තියන්නේ අපි ඇතුල් වෙච්ච තැන අද. ඉතින් අතන අද අපි යනකොට ලණුවක් දාලා වහලා තමයි තිබ්බේ. ඉතින් දැන් අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ ටිකිරි වලව්වේ ෆුල් ඒරියා එක කොයි වගේද කියලා.
ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මම ඔයාලට මතක් කරනවා අනිවාර්යෙන්ම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. මොකද ඔයාලගේ subscription එක මට ගොඩක් වටිනවා මේ YouTube channel එක ඉතින් ඉස්සරහට කරගෙන යන්න. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම තමයි දන්න අයට share කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් සෙට් වෙමු.